මේ වීඩියෝ එකකින් මම පැහැදිලි කරන්න යන්නේ ඔයාට ડિප්‍රෙෂන් තත්ත්වයක් තියෙනවද නැද්ද කියලා අඳුනගන්න ක්‍රම 4ක්. ඊට අමතරව ඔයා බෙහෙත් ගන්න යන්න ඕනද නැත්නම් මානසික වෛද්‍යවරයෙක් උපදේශකවරයෙක් හම්බෙන්න ඕනද කියන එක තීරණය කරන්න ඕනේ කරුණු 4ක්. පළවෙනි කාරණාව තමයි ඔයාට මේ තත්ත්වය ඇති වෙන්නේ මොකක් හරි ඔයාගේ ජීවිතේ කඩාවැටීමක් හින්දාද කියන එක හොඳට අවබෝධ කරගන්න. ඇත්තටම ඔයාගේ ජීවිතේ කඩාවැටීමක් හින්දා නම් ડિප්‍රෙෂන් තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඔයා කඩාවැටීමට පිළිතුරක් හොයාගත්තොත්, මාර්ග උපදේශනයක් ලබා ගත්තොත් ඔයාගේ ડિප්‍රෙෂන් තත්ත්වය මග අරගන්න පුළුවන්. දෙවෙනි කාරණාව. ඔයා මේ මානසික කඩාවැටීමට පස්සේ ඔයාගේ හැසිරීම සාමාන්‍ය තත්ත්වයෙන් අසාමාන්‍ය තත්ත්වයට පත් වුණාද? ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් හොඳට සතුටින් හිටපු එක්කෙනෙක්, විනෝදයෙන් හිටපු එක්කෙනෙක්, හැමෝම එක්කන් කතා කරලා යාළුවෝ ආශ්‍රය කරපු එක්කෙනෙක්, සමාජයට ගිහිල්ලා වැඩ කරපු එක්කෙනෙක්, ඊට අමතරව සතුටින් තමන්ගේ පවුලේ කට්ටියත් එක්කන් හිටපු එක්කෙනෙක්. අන්න ඒ කෙනා කිසිම කතා බහක් නැතුව, සෝෂල් වෙන්නේ නැතුව, ඊළඟට ජීවිතය ගැන වෙනස් විදිහට හිතන්න අරගෙන, සමහර වෙලාවට තමන්ගේ කාමරය ඇතුලේ කාටවත් කතා කරන්නේ නැතුව, සමහර වෙලාවට තමන් ආස දේවල් කරන්නේ නැතුව, අන්න ඒ වගේ තත්යකට පත් වෙලා තියෙනවා නම් ඔන්න මූලික ලක්ෂණ ડિප්‍රෙෂන් නෙවෙයි. වැරදියට වටහා ගන්න එපා. ડિප්‍රෙෂන් නෙවෙයි, తాවකාලික මානසික තත්ත්වයක්. එතකොට මේ තත්ත්වය ඔයා දිගින් දිගට ඔයාගේ ළඟ සෑහෙන කාලයක්, අවම වශයෙන් මාස 4ක් මාස 6ක් විතර ඔයා තියාගත්තොත් අනිවාර්යයෙන්ම ඔයා මානසික රෝගී තත්ත්වයකට යන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙමනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ තත්ත්වයකදී වෛද්‍යවරයෙක් හම්බෙනවට වඩා ඔයා මනෝවිද්‍යා උපදේශකවරයෙක්ව හම්බෙලා මේ තත්ත්වය සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වයට ඔයාව කොහොමද පත් කරගන්න කියලා මාර්ග උපදේශනය ලබා ගන්න. මම මෙහෙම කියන්නේ මෙන්න මේ වගේ හේතු හින්දා. එකපාරටම ඔයාගේ කතාව අහලා කෙනෙක්ට කියන්න බෑ මේ වගේ වීඩියෝ එකකින් මෙන්න මේක කරොත් ඔයා ගොඩ යයි කියලා. මං උදාහරණයක් දෙන්න. ඒ කියන්නේ මම කරපු ප්‍රායෝගික උදාහරණයක් දෙන්න. දැන් මගේ ළඟට ආව එක්කෙනෙක්, එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් අවුරුදු 6ක විතර රිලේෂන්ෂිප් එකක් තිබිලා අවුරුදු 6කට පස්සේ එයා දැනගන්නවා තමන්ගේ පෙම්වතාට තව පෙම්වතියක් ඉන්නවා කියලා. ඉතින් එතකොට මේ தত্ত্বය මොකද අවුරුදු 6කට පස්සේ ඒක දැනගත්තාම එයාට මේක දරා ගන්න බැරි වෙනවා. ඒ දරා ගන්න බැරි වෙන එක ඇය හිතලා ඊළඟට ඇගේ තියෙන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් තත්ත්වයක් බවට පත් වෙලා අවසානයේදී ඇය මොකද කරන්නේ? තමන්ගේ අත කපාගෙන තමන්ගේ කොණ්ඩේ උදුරන්න, ඊළඟට තමන්ට හානි කරන තත්ත්වයට පත් වෙනවා. ආදරයක් අහිමි වුණාම ඒ ආදරයේ අහිවීම ඇතුලේ එයාගේ ජීවිතයට ගොඩාක් බලපෑම් සිද්ධ වෙනවා. ඒකින්ද පළවෙනි කාරණාව තමයි ගොඩක් අය මේ එළියෙන් දෙන උපදේශය තමයි ආදරයක් අහිමි වුණාම තව ආදරයක් හොයාගන්න කියලා. බොහොම වැරදි උපදේශයක්. බොහොම වැරදි මඟ පෙන්වීමක්. ඒකින්ද එහෙම කරන්න යන්න එපා. ආදරයක් අහිමි වුණොත් ඔයා කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ජීවිතේ වැඩිම වටිනාකමක් ඔයාට දෙන්න පටන් ගන්න. එතකොට මම මෙන්න මේ කාරණාවේ මේ ප්‍රශ්නේදී මම ඇයට ඩිරෙක්ෂන් එක දුන්නේ. එහෙම නැත්නම් මාර්ගෝපදේශනය දුන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි එක තමන්ට ආදරය කරන්න ගන්න. මං ගොඩක් අයගෙන් අහනවා තමන්ට අවසානයේදී දීපු තෑග්ග මොකක්ද කියලා. කවුරුවත් තමන්ට තෑගි දීලා නැහැ. වෙන කෙනෙක් තෑග්ගක් දෙනකම් බලන් ඉන්නවා. දෙවෙනි කාරණාව මම එයාට කිව්වේ ඔයාගේ ජීවිතේට අරමුණක් තියාගන්න. ජීවිතේ සාර්ථක කරගන්න අරමුණක් තියාගන්න. එතකොට ඒ අරමුණ කාල සීමාවක් ඇතුළතදී ඔයා ඒක සාර්ථක කරගන්න. ඒකින්ද ඔයාගේ ජීවිතේට අරමුණක් දෙන්න. ඔයාට වටිනාකමක් දෙන්න. තුන්වෙනි එක. පළවෙනි එක ආදරය කරන්න, දෙවෙනි එක ඔයාට අරමුණක් දෙන්න, තුන්වෙනි එක ඔයාට වටිනාකමක් දෙන්න. මේ කාරණා තුන අති ප්‍රබලයි. හැබැයි ඔයා ඒකට මාර්ගෝපදේශනය ලබා ගත යුතුමයි. මේ කාරණාව මම කියන කාරණා තුන ඇතුලේ ඔයාට පුළුවන් නම් වපසරියක් හදාගන්න, ඔයාට පුළුවන් නම් ප්ලෑන් එකක් හදාගන්න, ඔයාට පුළුවන් නම් සැලසුම
ඔයාගේ ජීවිතයේ සැලසුම හදාගන්න ඔයා සාර්ථකයි. ඔයාට සැලසුම හදාගන්න බැරි නම් ඔයා අනිවාර්යෙන්ම මනෝවිද්‍යා උපදේශකයෙක් හම්බෙන්න. ඔයාගේ ප්‍රශ්න යාළුවෙකුට කියලා, ඔයාගේ ප්‍රශ්න ළඟ ඉන්න ඥාතියෙකුට කියලා, හොඳම යාළුවට කියලා ඒක ඔළුවෙන් නිදහස් වුණාට ඔයාගේ ප්‍රශ්නේ ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන එකකින්ද සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. ඒකින්ද ජීවිතේ කොයිම හරි වෙලාවක ඔයාගේ සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වය අසාමාන්‍යතාවයට පත්වලා තියෙනවා නම් නැවත සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පත් කර ගැනීම සඳහා මනෝවිද්‍යා උපදේශනය අනිවාර්යෙන් ලබා ගන්න. ඒකින්ද මම අද දවසේ මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරේ මට එන කෝල්ස් ප්‍රමාණය වැඩි, මට එන මෙසේජ් ප්‍රමාණය වැඩි. ඒ හැම එකටම රිප්ලයි කරන්න බැරි හින්දා ආදර සම්බන්ධතාවයක් හදිස්සියේ ඔයාට අහිමි වුණොත් ඔයා කරන්න ඕනේ මූලික පියවරවල් ටික මම ඔයාට කිව්වේ. ඒකින්ද මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තනම් යටින් කමෙන්ට් කරන්න. ඔයාගේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඕනේ කියලා හිතෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එක මම ඔයාට ඒ සම්බන්ධයෙන් කතා කරන්නම්. මං හිතනවා මට පෞද්ගලිකව කතා කරනවට වඩා මේ විදිහට උත්තරයක් හම්බෙන එක හැමෝටම ප්‍රයෝජනවත්, හැමෝටම මේක බලන්න පුළුවන්. ජීවිතේ ආදරය අහිමි වීම කියන්නේ ඔයාට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. ජීවිතේ ආදරය අහිමි වීම කියලා කියන්නේ ඔයාට වගේම තව ගොඩක් අයට වෙච්ච සිද්ධියක්. ඉතින් ඒ ආදරය අහිමි වෙච්ච අය ජීවිතේ සාර්ථක වෙලා ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒකින්ද ඔයාටත් පුළුවන් ජීවිතේ සාර්ථක කරගන්න. නැවත වීඩියෝ එකකින් හම්බෙමු. ලෙනින් ලක්මාල් මොටිවේෂන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ලෙනින් ලක්මාල් Facebook අපේ page එක follow කරලා තියාගන්න. TikTok channel එක follow කරලා තියාගන්න. නැවත අපි ඊළඟ ගැටලුවේ මාර්ගෝපදේශනයෙන් හමු වෙමු.